Hi guys, I am Subbu. මම රජරට යුනිවර්සිටියේ ෆස්ට් ඉයර් ස්ටුඩන්ට් කෙනෙක් විදියට ස්ටඩි කරන් යනවා. මගේ යුනිවර්සිටි ලයිෆ් එක කොහොමද ගෙවෙන්නේ කියලා ඔයාලට Subbu vlogs මගේ YouTube channel එකෙන් බලන්න පුළුවන්. මම ගොඩක් දවසක් බලන් හිටියේ ඔයාලට vlog එකක් කියන්න. හැබැයි මට ඒකට chance එකක් තිබ්බේ නෑ. මම දැන් යුනිවර්සිටි එකට ඇවිල්ලා මාස 2ක් වගේ වෙනවා. ඉතින් මම අද හිතුවා ඔයගොල්ලන්ට vlog එකක් ගේන්න. ඒ වගේම මම plan කරන් ඉන්නවා යුනිවර්සිටි එක ඇතුලේ tour එකක් ඔයගොල්ලන් එක්කන් යන්න වෙන vlog එකකින්. මේ දවස්වල vacation නිසා ගොඩක් අය ගෙදර ගිහිල්ලා ඉන්නේ. ඉතින් මගේ room එකේ මගෙත් එක්ක තව දෙන්නෙක් ඉන්නවා. අද එක්කෙනෙක්ගේ family එකේ කට්ටිය මිහින්තලේ එනවා කිව්වා ඇවිදින්න යන්න. ඉතින් මගේ room එකේ තරුගේ family එකේ අය තමයි එන්නේ. එයයි අනිත් එක්කෙනා තමයි සඳලි. දැනට අපි තුන් දෙනා ඉන්නේ අනිත් දෙනා නිවාඩුවට ගෙදර ගිහිල්ලා ඉන්නේ. ඉතින් මම තරුව ඉන්ට්‍රොඩියුස් කරන්න කැමතියි. ඉතින් මෙන්න මෙයා තමයි තරුව. එයාට ඉදිරි vlogs වලදී බලා ගන්න පුළුවන්. මොකද අර social media ඇතුලේ වැඩියෙන්ම අපේ room එකේ මෙයාත් එක්ක තමයි මං ඉන්නේ. සඳලි නම් එච්චර කැමති නෑ ෆේස් කරන්න කැමරාවට. ඒ වුණාට මං එයාව ගන්න උපරිම try කරනවා. අපි ලොකේෂන් එකට යන්නයි හදන්නේ. පික්නික් එකක් දාන ගමන් ඉන්නේ. දැන් අපි නැත්නම් මෙයා තමයි පික්නික් එක දාන්නේ. හරියට සඳලි අනුරාධපුරය කියන්නේ ලස්සන පෞරාණික නගරයක්. ඉතින් මං හිතනවා මං හරි වාසනාවන්තයි මේ වගේ ලස්සන නගරයක පිහිටලා තියෙන ලස්සන යුනිවර්සිටි එක ස්ටඩි කරන්න හම්බුනේ ගැන. අපි ලොකේෂන් එකට ගිහින් ටික වෙලාවක් හිටිය අතරවලක් ගෙදර එනකන්. ඉතින් අපි ලොකේෂන් එකට ගිහින් විනාඩි 5ක් වගේ යනකොට ඒගොල්ලන් ගෙදර ඇත් ලොකේෂන් එකට ආවා. ඊට පස්සේ අපි මිහින්තලේ වන්දනා කරන්න පටන් ගත්තා. ඉතින් මම ෆස්ට් ටයිම් තමයි මිහින්තලේ වන්දනා කරේ. ඉතින් මං හිතනවා ඒක මගේ ලයිෆ් එකට ගොඩක් ලොකු එක්ස්පීරියන්ස් එකක් කියලා. ඉතින් ඒ අතරින් පතර මගේ වීඩියෝග්‍රැෆර් සහ ෆොටෝග්‍රැෆර් වන තරුටි කියලා මම ලස්සන වීඩියෝස් සහ ෆොටෝස් මගේ බ්ලොග් එකට ගත්තා. අපි උදේම වගේ මිහින්තලේ වන්දනා කරන්න ප්ලෑන් කරන් හිටියත් අපිට හරියටම ඒ ටයිම් එකේ ලොකේෂන් එකට යන්න බැරි වුණා. අපි මිහින්තලේ වන්දනා කරද්දී වෙලාව දවල් 12ට විතර ඇති. ඔයාලා දන්නවද මිහින්තලේ තියෙන වැදගත්කම? ඉතින් ඔයාලා දන්නවනම් ඒ හේතුව මගේ වීඩියෝ එකේ යටින් කමෙන්ට් කරන් යන්න. ඇත්තටම මෙහෙ මාරම view එකක් තමයි තියෙන්නේ. ඒක ඔයාලට මේ වීඩියෝස් වලත් පේනවා ඇති. ඒකට මේ ලොකේෂන් එක ගැන මොනවද කියන්නේ? හරිම ලස්සනයි. ලස්සනයි. කොච්චර දුර ආවත් එවන සොයා යන්නේ කෙනා. හරිනේ. මිහින්තලේ කියන්නේ ගොඩාක් ලස්සන තැනක්. ඉතින් ඔයාලට අවස්ථාවක් ලැබුණොත් අනිවාර්යෙන්ම ඇවිල්ලා මිහින්තලේ මේ සුන්දරත්වය විඳගෙන වන්දනා කරලා යන්න. මෙහෙම ඉන්න. හරි හරි වීඩියෝ එකක් කරන්න. අනේ වීඩියෝ එක කරන්නේ තිලෙක් ආවද? ඇත්තටම මෙතෙන්ට ආවම හිතට මාරම නිදහසක් දැනෙන්නේ. ඒ වගේම මයින්ඩ් එක මාර විදිහට රිලැක්ස් වෙන්නේ. එකක් ගේන්න බබා ඒ මොකුන්ද? මාළුද? මොන මාළුද? මොන මාළුද දුවන්නේ? මොන මාළුද? චූටි.
ඉතිරිලා තිබ්බ බිස්කට් වගේක් තිබිලා එතන හිටිය මාලන්ට අපි ඒවා කන්න දැම්මා. ඉතින් මිහින්තලේ ගොඩක් සත්තු කොට්ටාශ අපිට දකින්න ලැබෙනවා. මිහින්තලේ බලන්න යනකොට රිලවුන් වතුරක් හම්බ වෙන එක සාමාන්‍ය දෙයක්. ඉතින් ඔයාලා අමතක නොකර තමන් ගෙනෙන්න බඩු පරිස්සමින් සැලකිලිමත්ව බලා ගන්න. ඉතින් මෙන්න මේ විදිහට මගේ ලොකු ආසාවක් එදා ඉෂ්ට වුණා. මම බොහොම බයෙන් තමයි නැග්ගේ උඩට. හැබැයි යනකොට නම් ටික බය අඩු වුණා. වා ෆස්ට් ටයිම් නේ සුපු. ඕනේ. හරි අමාරුයි පේනවා. ඔන්න ඔහම බයෙන් හතියරට තමයි මම මිහින්තලේ නැග්ගේ. කොච්චර මහන්සියෙන් කොච්චර බයෙන් උඩ නැංගත් උඩට ගිහින් අපි දකින view එක අපේ හිතේ තියෙන බය මහන්සිය ඒ හැම දේම අමතක කරනවා. අපි දැන් මිහින්තලේ වන්දනා කරලා බලලා දැන් අපි බහින ගම. නෑ අද මේ පළවෙනි පාරටම මිහින්තලේ ආවේ නෑ. කවදාවත් මිහින්තලේ ඇවිතුත් නෑ. ටික මහන්සි. දැන් අපි අයිස්ක්‍රීම් කන්න යනවා. අයිස්ක්‍රීම් කන්න යනවා. තරු ගන්න. ඔව් මං ගන්න. ඉතින් විශේෂයෙන් මතක් කරන්න ඕනේ තරුගේ අම්මයි තාත්තයි. ඒ දෙන්න මාරම හොඳයි. ඒ වගේම අපිට දවල් කෑමට ඒගොල්ලන් බතුත් අපිට හදන් ඇවිල්ලා තිබ්බා. ඒවා මාරම රහයි. එන්න මට. කොහොමද මීනන්නේ? අයි කියන්නේ මීනන්නේ. ඊට පස්සේ අපි ගියේ ලොකු මිෂන් එකකට. අයිස්ක්‍රීම් කන්න. ඉතින් මිහින්තලේ ඉඳන් අපේ කැම්පස් එකට කොච්චර ළඟ වුණත් අපි බස් එකේ යන්න තීරණය කරා. ඉතින් අදට මගේ බ්ලොග් එක ඉවර කරන්න මං හිතුවා. ඉතින් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා තියාගන්න. මොකද ඉස්සරහට මගේ යුනිවර්සිටි එකේ බ්ලොග්ස් ගේන්න බලාපොරොත්තුෙන් ඉන්නවා.